හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මම මේ වෙලාවේ වැඩ සිටින්නේ වැලිමඩ හාලියල අතර ප්‍රධාන බදුල්ල මාර්ගයේ. මේ මාර්ගයේ කහටපිටිය කියන ප්‍රදේශයේ නාය ගියපු තැන තමයි අපි මේ රැඳී සිටින්නේ. මෙතන ජීවිත හානි සිද්ධ වෙච්ච නාය ගියපු තැන. මේ භූමියේ අද මේ පාරේ වාහන වලට යන්න පුළුවන් තත්වෙන් තිබුණත් මේක සම්පූර්ණ වැහුණ තැන. ඔබ අහලා ඇති පුවත් වලින් මේ සිදුවීම මේ කහටපිටිය හරි අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙනවා. අම්මයි තාත්තයි මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙනවා. මේ නායන මොහොතේ ඒ දෙන්නගේ ජීවිතවල තාත්තගේ දේහය මේ වෙද්දී හොයා ගන්නවා. අම්මා අතුරුදහන් වෙච්ච ගොඩට අයිති වෙනවා. මේ බදුල්ලේ මියගිය සංඛ්‍යාව 80 ගාණක්. තවමත් සොයා නොගත්ත පිරිස 220 ගාණක්. එතකොට ඒ 20 ගාණ එක්කෙනෙක් තමයි මෙතනදී මියගිය අම්මා. මම ඔබට පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේ උඩ කන්දත් එක්ක මේක සම්පූර්ණ නාය ගිහිල්ලා ඇවිල්ලා මෙතන මේ ගලන ගඟත් එක්ක මේ යූර කඩාගෙන ගිහිල්ලා වැහිලා ඒ යූරෙන් එහා පැත්තේ තිබුණ ගෙදර මේ අම්මලගේ තාත්තලගේ ගෙදර. ඉතින් ඒ අම්මා ගඟේ ගහගෙන යනවා. ඒ තාත්තගේ දේහය සොයා ගන්නවා. දුක්බරම කතාව තමයි පුංචි දරුවෝ 3 දෙනා අද අම්මයි තාත්තයි මේ විදියට අහිමි වුණත් ඒගොල්ලෝ ජීවිතේ රැකගන්න වාසනාව ලැබුණා. ඇත්තටම ඒකදී අපි කියන්නට ඕනේ මේ මියගිය තාත්තගේ මස්සිනා එදා මේගොල්ලෝ ඔක්කොම මේ ගෙදර ආරක්ෂිතව ඉද්දි ඒ මස්සිනා මේ මියගිය තාත්තට කියනවා දරුවොත් එක්ක මේ ගෙදරට වෙලා ඉන්න යන්න එපා කියලා ඔතනට. ඉතින් එයාගේ වම්බටු පාත්තියක් තිබිලා තියෙනවා. ඒ වම්බටු පාත්තියත් හොඳට සරුවට හැදිලාලු තිබුණේ. මට ගමේ අය කියනවා මේ කතාව ඇත්ත නැත්නම් මම දන්නේ ගමේ අය කියනවා ඒ වම්බටු පාත්තිය හොරු කඩයි කියලාත් කියලා තියනවලු. ඒ නිසා මම එතනට ගිහිල්ලා ගෙදරට වෙලා ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ දරුවන්ගේ ආදරණීය මේගිය අම්මා බෑ කියමින් තමයි එතනට ගිහිල්ලා තියෙන්නේ. ඒ යන්න බෑ කියලා තියෙනවා. අඬ වගේ ගිහින් තියෙන අනේ යන්න බෑ කියලා. නමුත් ඒ වෙලාවේ ලොකු පුතාවත් එක්කගෙන යන්න හදනකොට මස්සිනා තමයි කියලා තියෙන්නේ යන්න එපා ළමයි නම් කොහෙත්ම ගෙන යන්න දෙන්නේ නැහැ කියලා. ගෙනියන්න නොදුන්න දරුවෝ 3 දෙනා ඒ මියගිය තාත්තගේ මස්සිනාගේ වචන ටික නිසා අදටත් ජීවතුන් අතර ඉන්නවා. මම මේ කතාව ඔබට කියන්න හේතුවක් ඇතුවයි. මේ කහටපිටියේ නාය ගියපු තැනින් මේ මාසේ අපේ මේ දැන් උදා වෙන පෙබරවාරි මාසේ අපි දන්නවා හරියටම මේ සිදුවීමට 27 වෙනිදා තමයි මූණ දෙන්නේ. එතකොට මේ කහටපිටියේ මේ නාය ගිය තැනින් අපේ පින්වන්ත ස්වාමින්වහන්සේලා පාදචාරිකාවේ වැඩම කරනවා. ඔබ විශ්වාස කරනවද? මේ නාය ගිය තැනින් වඩින්නේ හරියටම මිය ගිහිල්ලා 3 මාසෙ දානි දෙන වෙලාව වෙනකොට. ඉතින් ඒක නිසා අපි මේ අම්මයි තාත්තයි අහිමි වෙලා ජීවත් වෙන්න දරුවෝ 3 දෙනාත් සහභාගී කරවගෙන මේ නාය ගියපු ස්ථානයට ආශ්‍රිතවම අද ගියක්වත් හොයාගන්න නෑ එතන. සම්පූර්ණ විනාශ වෙලා ඔක්කොම මිදුලක් මොකක්වත් මොකුත් නෑ සියල්ලම විනාශයි. ඉතින් මෙතන අපි ස්වාමින්වහන්සේලා පාදචාරිකාවේ වැඩම කරන 59ම පුණ්‍යානුමෝදනා කරනවා දානි දීලා. ඔබට ඒකයි කියන්නේ මේ සමනාභි සක්මන ඒ පාදචාරිකාවේ වැඩම කරන ස්වාමින්වහන්සේලා මේක නිකම් පාදචාරිකාවක් නෙමෙයි වෙනදට
ස්වාමීන් වහන්සේලා වැඩම කරන පාදචාරිකාවක තියෙන අරමුණු සියල්ලට වඩා උත්තම සංවේදී අරමුණක් ඇතුවයි මේ මහා සංඝරත්නය හංගුරංකෙත ඉඳලා මුත්‍යාංගන රජමහා විහාරය දක්වා හංගුරංකෙත රිකිල්ලගස්කඩ මාදන්වල රජමහා විහාරයේ ඉඳලා උන්වහන්සේලා පින්ඩ මේ පාදචාරිකාව වඩින්නේ. පෙබරවාරි 22 මාදන්වල රජමහා විහාරස්ථානෙන් පටන් ගන්න මහා සංඝරත්නයේ පාදචාරිකාව කිලෝමීටර 120කට අධික ප්‍රමාණයක් වැඩම කරමින් බදුල්ලේ මුතියංගනේ රජමහා විහාරයට පෙබරවාරි 28 වෙනිදා වෙනකොට වැඩම කරනවා. පින්වත්නි, ඒ හැම දවසකම මග දිගට මේ වගේ නාය ගියපු තැන්වල ඒ මිය ගිය අයගේ ජීවත් වෙන්න ඥාතීන් ගෙනල්ලා අපි ඒ මිය ගිය අයට තුන් මාස පිරීම නිමිත කරගෙන පුණ්‍යානුමෝදනා කරමින් ඒ ජීවත් වෙන අයගේ හිත හදමින් තමයි මේ පාදචාරිකාව සිද්ධ වෙන්නේ. මේ ලෝකේ පාදචාරිකා බොහෝ සිද්ධ වෙනවා. තායිලන්තේ, ලාओසේ, කාම්බෝජේ, වියට්නාමේ, තායිවානේ, ඉන්දියාවේ බොහෝ රටවල පාදචාරිකා සිද්ධ වෙනවා. අපේ රටෙත් ගොඩාක් පාදචාරිකා පහුගිය වසරවලත් සිද්ධ වුණා. හැබැයි ඔබට මේ වෙලාවේ සිහිපත් කරනවා මේ මොහොතේ මේ ලෝකෙ සිද්ධ වෙන මේ හැම පාදචාරිකාවක් අතරම මේ සමනාභි සක්මන පාදචාරිකාවේ වඩින මහා සංඝරත්නයේ උත්තම අරමුණ වෙනස් අරමුණක්. ඒ මේ මාස 3 පිරීම නිමිති කරගෙන ඔවුන්ගේ මේ නායකීය තැන් මේ විනාශ වෙච්ච තැන්වල ඒ මිය ගිය අයට පින් දෙමින් මහා සංඝරත්නය මේ උත්තම පාදචාරිකාවේ වැඩම කරන නිසා ඔබටත් ආරාධනා කරනවා මේ බදුල්ල ප්‍රදේශයට ආශ්‍රිත මේ වැලිමඩ, මේ පැත්තේ වැලිමඩ, ඊට පස්සේ මේ පැත්ත හාලියල හරහා බදුල්ලට. එතකොට උන්වහන්සේලා වැඩම කරන ගමන් මාර්ගය ගැන බොහෝ දෙනා අහලා තිබුණා. අපි ඉදිරියේදී දිගටම නවාතැන් ගන්න තැන්, දානෙ ගන්න තැන්, ගිලම්පස ගන්න තැන් හැම තැනක්ම නිශ්චිතව දැනුවත් කරනවා. ඒ සෑම තැනකම Google Map එකේ ඒ GPS link එකත් අපි මේ වල්පොල ගෞතම තේරෝ Facebook පිටුව ඔස්සේ දැනුවත් කරනවා. මම දැනට ගමන් මාර්ගය ඔබට කෙටියෙන් කියන්නම්. හංගුරංකෙත රිකිල්ලගස්කඩ මාදන්වල රජමහා විහාරස්ථානයෙන් 22 වෙනිදා පාන්දර 5:00ට සංඝරත්නය ගමන ආරම්භ කරනවා සමනාභි සක්මන. ඊට පස්සේ රිකිල්ලගස්කඩ පදිය පැලැල්ල හරහා ස්වාමීන් වහන්සේලා මුංවත්ත, ඊට පස්සේ වලපනේ, දැන් මේ මුංවත්ත කියන්නේත් ලොකු පිරිසක් මිය පරලොව ගියපු ප්‍රදේශයක්, විශේෂයෙන්ම දමිළ ජනතාව. අපි මේ වෙලාවේ ඇත්තන්ට කියන්නට ඕනේ මේ පින් දෙන අරමුණේදී ස්වාමීන් වහන්සේලා ಜಾති ભેද, ආගම් ભેද කිසි දෙයක් නැහැ. දමිළ ඇත්තන්ගේ ඥාතීන් ඔපවා ගෙනල්ලා ඔවුන්ගේ හිත හදමින් මේ වැඩසටහනේදී ඒ අයටත් අපි ආශිර්වාද කරනවා, පින් දෙනවා. ඉතින් මම දැන් මේ හරියටම ඉන්නේ ඒ නාය ගියපු භූමියේ. එතකොට මුංවත්ත, වලපනින් පස්සේ පාරවල් දෙකක් තියෙනවා. එකක් රාගල හරහා යන පාර, අනික නිල්දණ්ඩ හරහා යන පාර. එතකොට මෙතෙන්දී අපි පහසුවෙන් යන්න තියෙන රාගල හරහා යන පාර අතහැරලා නිල්දණ්ඩා හින්න පාර පාවිච්චි කරනවා. මොකද ඒ පාරේ තමයි වැඩිම පිරිසක් ආපදා වලට මුහුණ දුන්නේ. නිල්දණ්ඩා හින්න, ඊට පස්සේ රුපහ, එතනින් පස්සේ ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා උඩුපුස්සෙල්ලාවට. උඩුපුස්සෙල්ලාවෙන් උන්වහන්සේලා ලූණුවත්ත හරහා වැලිමඩට වැඩම කරනවා. වැලිමඩින් ඇටැම්පිටියට වඩිනවා මේ මං ඉන්න නායකීය ප්‍රදේශය පහු කරගෙන. ඇටැම්පිටියෙන් හාලියලටත්, එතනින් ස්වාමීන් වහන්සේලා බදුල්ලටත් වඩිනවා. බදුල්ල මුතියංගන රජමහා විහාරයට හරියටම ස්වාමීන් වහන්සේලා 28 වෙනිදා වැඩම කරනවා. දිගටම අපි තොරතුරු ඔබව දැනුවත් කරනවා. මේ සිද්ධ වෙන පින්කම් වලදී උන්වහන්සේලා මේ පුණ්‍යානුමෝදනා කරන අවස්ථා මේ සියල්ල ඔබට දැක බලා ගන්න භාග්‍ය ලැබෙනවා. ඔබ අනුමෝදන් වෙන්න. මම මේ දවස් ටිකේම දවස් දෙකක් සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේලාට නවාතැන් ගන්න තැන්, ගිලම්පස ගන්න තැන්, දහවල් හීල දාන පූජා කරන තැන්, මේ ප්‍රදේශ සියල්ල වැඩම කරමින් මේ නායකීය, මේ ආපදා වෙච්ච
ප්‍රදේශවල වැඩම කරමින් මම ස්වාමීන් වහන්සේලාට මේ අවශ්‍ය පහසුකම් සඳහා ඒ වමනා ස්ථාන තෝරන කටයුත්ත මේ දවස් ටිකේ සිදු කරා. ඉතින් ඒකදී ඔබට කියන්නට ඕනේ අපිට ඕන විදියට තැන් තෝරන්න බෑ මේ ගමනේදී. ස්වාමීන් වහන්සේලා වැඩම කරන නිශ්චිත දුර ප්‍රමාණ තියෙනවා. දානි ගන්නකොට හීල දානි ඉඳලා දහවල් දානි දක්වා කොච්චර දුරකින්ද කිලෝමීටර් 8ක ප්‍රමාණයකින් උන්වහන්සේලාට ඊළඟ තැන දානේ සූදානම් කෙරෙන්න ඕනේ. සමහරවිට මේ ප්‍රදේශවල වඩනකොට අපිට ඕන තැන් එහෙම හොයන්න අමාරුයි. නමුත් හරිම දුෂ්කර වෑයමක් කරමින් මේ දින දෙක පුරාම මට පුළුවන් වුණා මේ ස්ථාන ටික තෝරා ගන්න. ඒකෙදි මම විශේෂයෙන්ම කියන්නට ඕනේ මාදංගල රජමහා විහාරයේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ සුමංගල ලොකු හාමුදුරු මට සෑහෙන වෙහෙස මහන්සි වෙමින් උපකාර කළා. ඒ වගේම අපේ ගෞතම පුණ්‍යභාරේ දරුවන් විශේෂයෙන්ම සෙව්වන් දිමැතිනිය ඒ වගේම අපේ රත්නායක මහත්මයා ඇතුළු පින්නතුන් මාත් එක්ක මේ ගමනේදී ගොඩාක් වෙහෙස මහන්සි වුණා. මේ තැන් තෝරගන්න අභියෝග ගොඩාක් ජය ගනිමින් අපි අද දවසේ සියලුම ස්ථාන ලකුණු කරලා අවසන් කරා. නවාතැන් ගන්න තැන් කොහෙද? ගිලම්පස ගන්න තැන් කොහෙද? දහවල් දාන, හීල දාන ගන්න තැන් කොහෙද කියලා සියල්ල සංඝයාට කිසිම අපහසුතාවයක් ඇති නොවන විදියට හරිම පිළිවෙලකට ඒ ස්ථාන සියල්ල අපි මේ වෙනකොට තෝරාගෙන අවසන් කරලා තියෙන්නේ. ඉදිරියේ තොරතුරු ඔබට සියල්ල දැනුවත් කෙරෙනවා. ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා මේ බදුල්ල මුතියංගණය සහ රිකිල්ල ගස්කඩ හරහා ඉන්න මේ තදාසන්නේ මේ ඌව පළාත සහ මධ්‍යම පළාතේ ඉන්න ඔබ දන්න හැමෝටම දැනුවත් කරන්න. මහා සංඝරත්නයේ වැඩම කරද්දී උන්වහන්සේලාගේ ආශිර්වාදය උන්ට ලබා ගන්න, උන්වහන්සේලාට වන්දනා කරන්න, දන් දෙන්න, උන්වහන්සේලාට ගිලන්පස පූජා කරලා පින් රැස් කරගන්න මේ පින්වන්ත සිල්වන්ත උතුම් මහා සංඝරත්නයේ අභියස පින් කරගන්න ඔවුන්ව දැනුවත් කරලා ඔවුන් උනන්දු කරවලා ඒ තුලින් ඔබටත් පිනක් රැස් කරගන්න වාසනාව ලැබේවි. කොටිම මේ පණිවිඩය උන්ට බෙදා හැරීම තුළම ඔවුන්නේ කුසලයේ රැස් කරගත්තොත් ඔබටත් එය මහා ආනිසංසදායක කුසලයක් බවට පත් වේවි. හැම දිනාටම ආශිර්වාද කරන කලුවර වෙලා තියෙන්නේ. අපි තව ස්වල්ප මොහොතකින් දැන් නැවතත් හාලියල ප්‍රදේශයට වැඩම කරන්න තියෙනවා. අද දවසින් කොහොම හරි මේ කටයුතු ටික මේ විදිහට අවසන් කරලා ඉදිරියේ අපිට තියෙනවා ස්වාමීන් වහන්සේලාගේ මේ සමනාභි සක්මන පින්කමත් එක්ක තවත් සංවිධාන කටයුතු අපි ඔබ විටින් විට ඒ සියල්ලත් දැනුවත් කිරීම කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.